පින්වත්නි මේ බුද්ධ ශාසනයක අසිරිය තමයි ඇත්තෙන්ම ප්‍රඥා ඇස උපද්දවනවා. ඇස් වලින් බලලා ලෝකයට මුලා වෙලා ඇහෙන් බලපු ලෝකයට රැවටිලා ඒ රැවටිලිකාර විදිහට ලෝකයට එකතු වෙලා ඉන්න අවකාශයක බුදුරජාණන් වහන්සේ විසින් අපට ප්‍රඥා ඇස කියලා අලුත් ඇහැක් ලබා දුන්නා. ඒ ප්‍රඥා ඇස නිසාම අපිට ඥානීය මෝරන්න පටන් ගත්තා. ඒ ඥානීය මෝරනකොට වෙන මහ පුදුම දෙයක් තියෙනවා. මොනවද? උපය උපාදාන චේතනා අදිෂ්ඨාන අබිනිවේෂ අනුසය කියන මුළු කෙලෙස් ටික ඔක්කොම උපසමයකටපත් වෙනවා. කෙලෙස් ටික කඩාගෙන වැටෙන්න පටන් ගන්නවා. ඒ කෙලෙස් ටික කඩාගෙන වැටෙනකොට ඒ කෙලෙස් ටික කඩාගෙන වැටුණු සිතක ඇතිවෙන මහා පවිත්‍රතාවය, පිරිසුදුකම. ඒ පිරිසුදු සිතකින් කොමක්ද බලන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනාව නිතරම කියනවා. පරිසුද්ධම් පරියෝදාතං කේනච විඥානං කිං විජානාති. පින්වත් මහණෙනි, පිරිසුදු විඥානයකින් නුඹලා කවරක්ද දැකිය යුත්තේ? පරිසුද්ධං පරියෝදාතං කේනච විඥානං කිං විජානාති. එබඳු පිරිසුදු විඥානයක් ඇති වෙනවා අර කෙලෙස් ටික අවස්ථාවට කඩා වැටුණාම. ඒ පිරිසුදු විඥානයකින් එයා දැනගන්න ඕන මොකද්ද? මේ තමා තුල හටගන්නා වූ සියලු වේදනා දුකක් හැටියට. ඒ වේදනාව හටගන්නා වූ හේතුව ස්පර්ශය හැටියට, ලෝකේ හැටියට නෙමෙයි. වේදනාව හටගන්නේ තමා තුල හටගන්නා වූ ස්පර්ශය නිසා. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, જીවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස කියන ඒ තැන ස්පර්ශය නිසයි. ඒ තැන ස්පර්ශය නිසයි දුක හටගන්නේ. නැතුව දුක හටගන්නට ලෝකයක් තියනවා කියන එකමට නෙමෙයි. ස්පර්ශය නිසයි දුක හටගන්නේ. ඒ ස්පර්ශේ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යන දෙයක් වේදනාව. ස්පර්ශේ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යන දෙයක් තමයි වේදනාව කියලා කියන්නේ. වේදනාව එබඳු ස්වභාවයකින් යුක්ත දෙයක් නම්, එබඳු නිරුද්ධ වී යන ස්වභාවයට අයිති දෙයක් නම් ඒක අවබෝධ කරගන්න එයා තුල සම්පූර්ණයෙන්ම කෙලෙස් ටික මුළුමනින්ම කඩාගෙන වැටෙනවා. අපේ එහෙනම් කෙලෙස් කඩා වැටෙන්නේ නැත්තේ ඇයි කියලා මේ වචනෙට අනුව ඔය පින්නතුන්ලා විමසන්න. මේ වචන වලට අනුව ඔයාලා විමස ගන්න. පින්වත්නි, මෙතන මේ අද මේ පින්නතුන්ලා මාතෘකාවක් විදියට සබ්බේ සංඛාරා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා කියන මේ බුද්ධානුවාදයේ අන්තර්ගත අප්‍රමාදයේ නිවීම සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රතිපදාවක යෙදෙන ආකාරයට උපකාර වෙන විදියට දේශනාවක් කරන්න කියලායි තියෙන්නේ. සබ්බේ සංඛාරා අනත්තාති. අනාත්මයි කියලා කියන්නේ තමන්ගේ වශයෙන් පවත්වන්න බෑ කියන එක. සබ්බේ සංඛාරා කියන්නේ මොනවද? හේතුන් නිසා හටගත්තු ඒවට. සංස්කාර කියන්නේ මොකද්ද? හේතුන් නිසා හටගත් ඒවට. සබ්බේ සංඛාරා සියලුම හේතුන් නිසා හටගත් දේවල් තමන්ගේ වශයෙන් පවත්වන්න බෑ. ඇයි වශයෙන් පවත්වන්න බැරි? හේතු වෙනස් වෙනකොට වෙනස් වී යනවා. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා. ප්‍රඥාව උවමනා කරන්නේ මෙන්න මේක දකින්න. යදා පඤ්ඤාය පස්සති. කෙනෙක් අහන්න පුළුවන් සීල සමාධි ප්‍රඥාව ඇයි? මොකටද ප්‍රඥාවක් කියලා කෙනෙක් අහන්න පුළුවන්. ඇයි මට මොකටද ප්‍රඥාවක් කියලා ඔය පින්නතුන්ලා අහන්න පුළුවන්. ප්‍රඥාවක් උවමනා කරන්නේ, ප්‍රඥාවක් අවශ්‍ය කරන්නේ මේ දැක්මට. ඇස් වලින් බැලුවට අනාත්මයක් පේන්නේ. කනින් අහන්නේ වගේ අනාත්මයක් පේන්නේ. කවුරු හරි කෙනෙක් බනිනකොට ඒක අනාත්ම වශයෙන් පෙනුණා නම් නිකන් සද්ද විතරයි.
කවුරු හරි බනිනකොට හැම වෙලාවකම එයා බලන්නේ කාටද ඔය බනින්නේ? මටවත් ඔය බනින්නේ. එයාට බනින්න ඕනේ එයාගේ සැකියාවත් ඇති. ඔය නිකන් එහෙම මෙහෙන් නෝකාඩු කියන්නේ අපිට වෙන්නේ නැති ඔය හින්ද. කියලා නිකන් එයාට කියන්න ඕනේ නැහැ. එයාට කියනවා වගේ වෙන කෙනෙකුට කිව්වත් අපි අවුල් වෙනවා. අනාත්මය අපේ ප්‍රකට නැහැ. ඇයි ප්‍රකට නැත්තේ? අපි තුල ප්‍රඥාව බොහොම දුර්වලයි. එතකොට මේ සංස්කාරයන්ගේ මුලාවක් ලෝක සත්‍යයට තියෙනවා. ප්‍රඥාව නැතිකමට. ඒ සංස්කාරයන්ගේ මුලාවක් තියෙන නිසාම අපිට මේ යථාර්ථය ප්‍රකට වෙන්නේ. දැන් බුද්ධ වචනේ බලන්න හැම දෙයකම තියෙන්නේ සම්මුතියත් පරමාර්ථයත් ආර්ය සත්‍යයත් දකින්න විදියට මේ දවස්වලම අපි දේශනා කළා ඒක වෙනුයි. සම්මුතිය දකින්නවා, පරමාර්ථය දකින්නවා, ආර්ය සත්‍ය දකින්නවා. පරමාර්ථය තමයි හේතුඵල සම්බන්ධය. ආර්ය සත්‍ය තමයි දුකක් විදියට දකින්න එක. සබ්බේ සංඛාර අනාත්ත මේ පරමාර්ථය මේ ආර්ය සත්‍ය දකින්නේ. සබ්බේ සංඛාර අනාත්ත. සියලු සංස්කාරයන් අනාත්මයි. සියලු ධර්මයන් අනාත්මයි. එතකොට සබ්බේ ධම්මා අනාත්තා. සියලු ධර්මයන් අනාත්මයි. එතකොට මේ අනාත්මයි කියලා දකින්න එක ඇතුලේ ඒ දැක්ම තුල පින්වත්නි පරමාර්ථ සත්‍යයක් තියෙන. අනාත්ම නම් මේක මහ විසා අනාත්ම නම් මේක මගේ වසඟේ පවත්වන්න බැරි නම් මේ වගේ ලෝකයට ආය අපිට එකතු වෙන එක මොනසානන් දුකක්ද කියලා දුක්ඛාරිය සත්‍යයට සංග්‍රහ කරනවා. ඒ දුක්ඛාරිය සත්‍යයට සංග්‍රහ කරන එක තමයි යදා පඤ්ඤාය පස්සති ප්‍රඥාව කියලා කියන්නේ. එතකොට මොකද වෙන්නේ? පින්වත්නි මුළු සසර ගැන කලකිරිලා යනවා. සංසාරය ගැන කලකිරිනවා. අපිට කලකිරින්නේ නැහැ නේද? එදිනෙදා ගත කරන ජීවිතය තුළ අපිට එහෙම කලකිරීමක් තියෙනවද? අපිට එහෙම කලකිරීමක් නැහැ. ඇත්තටම ඇයි අපි කලකිරින්නේ නැත්තේ? කලකිරින්නේ නැත්තේ අර ප්‍රඥාවෙන් විමසා බැලීම නම් වූ ආර්ය සත්‍යයට සංග්‍රහ කරලා බලන කමක් අපේ ජීවිතවල නැහැ. ආර්ය සත්‍යයට ගලපා බලන කමක් අපේ ජීවිතවල නැහැ. ආර්ය සත්‍යයට ගලපා බලන්නේ නැතුව මේ ප්‍රශ්නේ විසඳ ගන්න බෑ. ආර්ය සත්‍යයට ගලපා බලන කමක් අපිට වමනා කරනවා. ඒක ජීවිතේට හරිම අත්‍යවශ්‍ය දෙයක්. වැදගත් දෙයක්. ඒක නැත්තම් මුකුත් කරන්න බෑ. ඔය පදනම ඇතුලේ තමයි ওই බුද්ධ වචනේ තියෙන බොහෝ ගාථා පවා ලිහලා තියෙන්නේ. මල් පූජා කරන ගාථාව ගන්න. පූජේමි බුද්ධං කුසුමේන නේන. මේ මල් පූජා කරන්නේ කාටද? බුදුරජාණන් වහන්සේට. කවුද පූජා කරන්නේ? මම පූජේමි. අහං පූජේමි. මමයි පූජා කරන්නේ. පූජේමි කියන අර්ථයේ තියෙන්නේ මම ආයනේ. මම කියන අර්ථය. කාටද මල් පූජා කරන්නේ? බුදුරජාණන් වහන්සේට. පූජේමි බුද්ධං කුසුමේන නේන. එතකොට මල් පූජාවට ලක්වන බුදුරජාණන් වහන්සේ ඉන්නව එළියේ. මේ මල් පූජා කරන මම ඉන්නවා මේ පැත්තේ. අන්න සම්මතය. සම්මුතිය ඇතුලේ තියෙන පුද්ගල බව. අපේ සම්මුතියින් වල තියෙන මොකද්ද? පුද්ගල බව. සම්මුතියින් අපි පණවගෙන තියෙන්නේ පුද්ගල බවට සාපේක්ෂව. අපි සම්මුතියින් පණවාගෙන තිබෙන්නේ පුද්ගල බවට සාපේක්ෂව. අපේ සම්මුතින් වල ස්වභාවය ඔන්න ඕක. සම්මතය. එතකොට පරමාර්ථය මොකක්ද? පරමාර්ථය තමයි දෙවනි වාක්‍යයෙන් කියන්නේ. පූජේමි බුද්ධං කුසුමේන නේන කියනකොට පුදන්නේ බුදුරජාණන් වහන්සේට පූජා කරන්නේ මම. ගැඹුරින් පරමාර්ථ වශයෙන් බැලුවොත් බුදුරජාණන් වහන්සේ පේන්නෙත් නැහැ. මාව පේන්නෙත් නැහැ. මම කියලා හම්බෙන තැන ස්කන්ධ ටිකක්, ආයතන ටිකක්, ධාතු ටිකක්, නාම රූප පරම්පරාවක් නේ තියෙන්නේ. හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම ටිකක්, ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න තත්වයක් ඇතුලේ පටිච්ච සමුප්පන්නව ගැට ගැසී ඇති බවක් නේ තියෙන්නේ. වෙන මොකක්වත් නැහෙනේ.
පූජේමි බුද් බලන්න පෙන්නොත් මේ එක ගාථා පද 4 පද පුංචි ගාථාවක මේ ගැඹුරු බුදුරජාණන්සේගේ දේශනාවලින් මතුවෙච්ච සාරය පස්සේ කාලේ ස්වාමීන් වහන්සේලා ගොඩනගලා තියෙන අපූර්ව අවබෝධයට උදව්වක්. මේ අවබෝධයට උදව්වක් නැති නිසා අපි මේ ලාමක ඒවත් එක හැපි ඉන්නවා. අපේ සිත වැඩ කරන විදිය බලනකොට ලාමක තැන්වල නවතින්නේ. එක්ක කන බොන තැන්වල. බලනකොට අපේ ජීවිත අපිට ලොකු දෙයක් කන්න බොන්න හම්බෙන එක. දැන් ලංකාවේ බොහෝ අයට බොන්න තියෙනවනම් මොකුත් ඕනේ නැහැ. ඇයි? ධර්මයක් ඇතුළට ගිහින් නැහැ. ධර්මයක් ගියා නම් එයා දෙනවා ධර්මයට වටිනාකම. එයාට එන්නේ අර වටිනාකම. ගොඩාක් ඔය ඇබ්බැහි වෙච්ච මිනිසුන්ගේ ජීවිතවලට ධර්මයේ දුන්නට පස්සේ ඒ ධර්මයත් එක්ක යා ඉන්නකොට කවදාවත් නැති ධර්මාස්වාදයක් යාට උපදිනවා. එතකොට අරව නිකන් අතෑරින්නේ. සමහර අපේ පුරුදු තියෙනවනේ. ඒවා මේ මහ විශාල මානව වර්ගයාට එරෙහි වෙච්ච ඒවා නෙමෙයි. ඒ පුරුදු පොඩි පුරුදු අපේ ජීවිතවල තියෙනවා. ඒ පුරුදු අපි අයින් කරගත්තේ නැත්නම් ওই පුරුද්දම ගතිකත්වයම අපි සංසාරේ අමාරුවේ වටනවා. අපිව අමාරුවේ වටනවා. එතකොට මේ පුරුදු කියන ඒවා එච්චර හොඳ ඒවා නෙමෙයි. කෙලෙස් සහගත පුරුදු. බුදුරජාණන් වහන්සේ වදාළ මේක ගාථාවක සාරය දෙස ඉතා ප්‍රවේශමෙන් බලන්න. මොකද්ද? පූජේමි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන එකක් නෙමෙයි අතර මේ මල් පූජා කරන ගාථා. පස්සේ කාලේ ධර්මදර විනයදර බහුශ්‍රූත ස්වාමීන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට මල් පුදනකොට පාවිච්චි කරපු ගාථාවේ අර්ථය බලන්න. පූජේමි බුද්ධං කුසුමේන නේන. බුදුරජාණන් වහන්සේ බුද්ධාසනේ වැඩ ඉන්නවා. මම මල් පූජා කරනවා. සම්මුතියක්. මමත් ඉන්නවා බුදුරජාණන් වහන්සේත් ඉන්නවා. පුඤ්ඤේන මේතේන ලබාමි මොකං. අන්න දැන් එයාවයි බුදුරජාණන් වහන්සේවයි දකින්න වෙනුවට ඒක ඇතුලෙන් මේ කෘත්‍ය තුල මේ වැඩපිළිවෙල තුල එයාට රැස් වෙන එයාගේ ජීවිතේට රැස් වෙන පුණ්‍ය සංස්කාරයා දකින්නවා. එයාට රැස් වෙන පුණ්‍ය සංස්කාරයා දකින්නවා. කොහොමද එයා දකින්නේ? පුඤ්ඤේන මේතේන ලබාමි මොක්කං. මේ පින මෝක්ෂාර්ථය පිණිසයි. ස්වර්ගාර්ථය පිණිස නෙමෙයි. මෝක්ෂය කියන්නේ මොකටද? නිවනට. ස්වර්ගය කියන්නේ සුගතියට. ස්වර්ගය කියන්නේ සුගතියට. මෝක්ෂය කියන්නේ නිවනට. ස්වර්ගයේ ලෝකේ විනාගම් වල තිබ්බට මෝක්ෂයේ ලෝකේ විනාගම් වල නැහැනේ. ලෝකේ මාර්ග දෙකක් තියෙනවා. සග්ග මග්ගං ආචික්කති කියලා තියෙනවා. ස්වර්ග මාර්ගය. තව එකක් තියෙනවා මොක්ෂ මාර්ගය. මොක්කං කියලා කියන්නේ මොක්ෂයට. එතකොට දැන් යා බුදුරජාණන් වහන්සේ දකින්න වෙනුවට එයා තුල රැස් වෙන අபிසංකාර ටික දකින්නවා. දෙවනි පදයේදී. පුඤ්ඤේන මේ කෘත්‍යයේදී ආට රැස් වෙන්නේ මොකද්ද? පිනක්. පිනක් රැස් වෙන්නේ. මේ පින කුමක් පිණිසද? මෝක්ෂය පිණිසයි. පුද්ගල බව බිඳීම පිණිසයි. ඉස්සලා පුද්ගල බවකින් දැකලා තමයි පූජාවට සමවැදුනේ. බුදුරජාණන් වහන්සේ බුද්ධ ඉන්නවා මාත් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ පූජාව ලබනවා මම පූජාව කරනවා. පූජේම් බුද්ධං කුසුමේන නේන. පූජේමි මමයි පුදන්නේ. කාටද? බුද්ධං බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේට. දෙවනි පදේ ඒක තමයි සම්මත සත්‍යය. පරමාර්ථය. පුඤ්ඤේන මේතේන ලබා. දැන් එයා පුද්ගල බව අභිභවනය කරලා එයා දකිනවා මේ කෘත්‍යයේදී මේ වැඩපිළිවෙලේදී මේ අවකාශයේදී යාට රැස්වුණු පුණ්‍ය සංස්කාරයා දකිනවා. මේ අවකාශයේදී යාට රැස්වුණු පින යා දකිනවා. සංකාර ටික දකිනවා. පුප්පං මිලායාති යතයි ධම්මේ. මේකෙදී අපිට වෙන්නේ මොකද්ද? පුප්පං මිලායාති. මේ මල මැලවී යනවා වගේ. අන්න බුද්ධාසනේ මත මේ මල් ටික තිබ්බටම හරියන්නේ නැහැ. මේ මල් ටික මිලින වී යනවා වගේ. පුප්පං මිලායාති.
යතා ඉදම්මේ කායෝ තථා යාති විනාශ භාවං. මේ මල් ටික මැලවී යන්නේ යම්සේද එසේම මගේ සවිඥානික කයද කායෝ තථා යාති විනාශ භාවං මරණය කරා පැමිණෙනවා. අන්න දුක්ඛාරිය සත්‍යයෙන් බලනවා. හොඳට බලන්න පින්වත්නි, සම්මත සත්‍යද පරමාර්ථ සත්‍යද ආර්ය සත්‍ය තුනම ගැබ් වෙලා තියෙනවා. දුක්ඛාරිය සත්‍යනු සංග්‍රහ කරලා බලනවා මේ කය කොහමද යන්නේ? කායෝ තථා යාති, මේ මල මිලින වී යනවා වගේ. අනේ මට මේ ඉතින් මේක සැපක්ද? මේක මහා දුකක්. මේ මල උදේ පූජා කරලා පැයෙන් දෙකෙන් පර වෙලා යනවා වගේ. මේ ජීවිතයත් පරවි යන එකක්. මේ ජීවිතේ බැහැරිලා යන එකක්. අන්න බලන්න, එක මලක් පූජා කරන කෙනෙකුට සම්මුතියද පරමාර්ථයද ආර්ය සත්‍යයද දකින්න පුළුවන් ආකාරයට තමයි ඒවා ගොඩ නැගිලා තියෙන්නේ. සාමාන්‍ය මිනිහුට පේන්නේ. හොඳ විසිතුරු ප්‍රබෝධමත් මනසක් තියෙන්න ඕන පේන්න. නැත්තම් පේන්නේ. මේ ගාතාවත් ඔය වගේ. මේ සියලු සංස්කාර අනාත්මයි. සියලු සංස්කාරයන්ගේ ස්වභාවය මොකද්ද? තමන්ගේ වශයෙන් පවත්වන්න බෑ. ඒක පරමාර්ථ සත්‍යය. සංස්කාර වලට මුලා වෙන එක තමයි සම්මත සත්‍යය. හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම තියෙනවා. ඒවා සම්මුතිය ඇතුලේ මුලාවෙන් අහුල ගන්නවා. ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්නේ සහ ඒවා අතර පවතින අන්තර් සම්බන්ධයක් තියෙන්නේ. කවුරුත් කරපු එකක් නෙමෙයි. මට ඕන විදිහට කරගන්න මොකුත් මේ ලෝකේ ඇත්තේ නැහැ. මට ඕන විදිහට කරගන්න පුළුවන් කිසිම දෙයක් ලෝකේ නැහැ. පාලනය කරන්න බෑ. ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න තත්ත්වයක් තියෙනවා. ඒ අතර පටිච්ච සමුප්පන්න අන්තර් සම්බන්ධයක් පවතිනවා. ඔයිට වඩා ලෝකේ කිසිවක්වත් නැහැ. ඔයිට වඩා ලෝකේ කිසිවක්වත් නැහැ. එතකොට පින්වත්නි, මේ සම්මුතිය ඇතුලේ සංස්කාරයන්ට මුලා වෙච්ච කමක් තියෙනවා. එතකොට සංකාර කියන්නේ මොනවාද? හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම. එතකොට හේතු නිරුද්ධ වීමෙන් මේ හැම දෙයක්ම නිරුද්ධ වෙලා යනවා. ස්ථිරසාර ලෝකයක නෙමෙයිනේ අපි ඉන්නේ. මේ පහනක් දැල් වෙන්නේ පහන් තෙල් තියෙන නිසා. තිරයක් තියෙන නිසා. පහනක් තියෙන නිසා. තෙල්ද වැටියද මේ හේතු නිසානේ පහන දැල් වෙන්නේ. ඒතර පහන් දැල්ල කියන්නේ ආකාස්මිකව ඇතිවෙච්ච එකක් නෙමෙයි. හේතුන් නිසායි දැල් වෙන්නේ. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා පහන් දැල්ල. තෙල් ඉවරුණොත් ආයෙ පහනක් පත්තු වෙන්නේ නැහැ. ඔන්න ඔය වගේම ඔයාලගේ ජීවිතේ දැල් වෙනවා මේ වෙලාවේ. ඔයාලගේ හදවතේ ගැස්ම තියෙනවා. මොළය වැඩ කරනවා. හුස්ම ගන්න පුළුවන් මට්ටමට මේ කෑලි බෑලි ටික තවමත් සක්‍රියව පවතිනවා. හැබැයි මේ ටික ඔක්කොම හේතුන්ගෙන් හැදිලා තියෙන්නේ. ඕජාව ඕන, ආහාරයේ උපකාරය ඕන. කර්මයේ අනුබලය ඕන. කෑම බීමෙන් විතරක් මේක පවත්වන්න බෑ. කෑම බීම විතරක් සංග්‍රහ කරගෙන හරියන්නේ. අපි හැම වෙලාවකම දකින්න ඕන අපේ ජීවිතේ අපි කාටවත් පේන්නේ නැති, තේරෙන්නේ නැති මහා අద్భుත දෙයක් විදියට මේ කර්මය අපිව පන්න පහර ගන්න දෙයක් අපේ ජීවිතය ඇතුලේ ක්‍රියාත්මකයි නේද කියලා ඔය පින්තුන් දකින්න පින්වත්නි. ඒක හරි අමුතු දෙයක් කර්මය. ඇයි? හැසිරෙන විදිය තේරෙන්නේ නැහැ. විපාක දෙන විදිය තේරෙන්නේ නැහැ. විපාක දෙන කාලයක් හිතා ගන්න බෑ. විපාකයේ පිණිස ඉදිරිපත් වෙන රටාව හිතා ගන්න බෑ. හරි අමුතුයි. හරි গুপ্তයි හැසිරෙන විදිය. තේරුම් ගන්න බෑ. එතකොට පින්වත්නි, ඔයාලා තේරුම් ගන්න එක දෙයක්, සබ්බේ සංඛාරා, සියලු සංස්කාර කියන්නේ එතකොට හේතුන් නිසා හටගත්ත සියලු දේ. හේතුන් නිසා හට නොගත්ත කිසිවක් ලෝකේ නැහැ. හේතුවකින් තොරව මොකුත් හටගෙන නැහැ. ඉබේ හටගත් ඒවා නැහැ. නියතියක් විදියට පවතින දේවල් නැහැ. ඒක නියතිවාදයේ බුද්ධ ශාසනය බැහැර කරන්නේ.
එතකොට මේවා ඔක්කොම හටගෙන තියෙන හේතුන් නිසා. මේ හැම අත්දැකීමකටම හේතුවක් තියෙනවා. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති කියා පටිච්ච සමුපාදයෙන් තෝරන්නේ හේතුඵල අතර පවතින අන්තර් සම්බන්ධය. හේතු තියෙනවා ඵල තියෙනවා ඒ අතර අන්තර් සම්බන්ධයක් පවතින. ඒ අන්තර් සම්බන්ධයට අදාළ සමහර සාක්ෂි ඇස් වලට පේන්නේ නැහැ. නමුත් භෞතික විද්‍යාව උත්සාහ කරන්නේ ඇස් මට්ටමේ ඔක්කොම කතාව ලියා ගන්නයි. ඇස් මට්ටමේ සියලු කතා ලියන්න බෑ පින්වත්නි. මේ අපේ සම්පූර්ණ කතා ඔක්කොම ඇස් මට්ටමේ කවදාවත් ලියන්න බෑ. ඒතර සබ්බේ සංඛාරා සියලු සංස්කාර අනාත්මයි කියන එක පරමාර්ථ සත්‍යය. සංස්කාරයන්ට මුලා වෙන එක සම්මුතිය. මේ හේතු නිසා හටගත්ත ඵල ධර්ම පේන්නේ නැති එක. පේන්නේ නැතුව දැන් උදාහරණයක් විදිහට මේ කය හේතුන් නිසා හටගත් එකක්. ඒ හේතු විමසලා බලන්නේ නැතුව හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම දකින්න නැතුව අපි හිතනවා මේ කය මම. මේ කය තුල මම ඉන්නවා. මේ රූපේ මට අයිති. මා තුළ මෙබඳු රූපවත් බවක් තියෙනවා. මේ මගේ දරුවගේ මෙබඳු රූපවත් බවක් තියෙනවා. මේ මගේ දරුවගේ රූපය කියලා ආදේශක මට්ටමින් මේ සවිඥානික කය කියවා ගන්න කමක් අපට තියෙනවා. නමුත් හටගෙන තියෙන හේතුන් නිසා සංකාර. නමුත් ඒවා පිළිබඳ සවිඥානික මේ හේතුන් නිසා හටගත්ත දේවල් සම්බන්ධ පුද්ගල බවක් ආරෝපණය කරලා බලන බැල්මක් අපි තුල තියෙන එක තමයි සම්මුතිය. පරමාර්ථය මේ සංස්කාර මගේ වසඟේ පවත්වන්න බෑ. ඒවා හේතුන් නිසා හටගත් ඒවා. හේතු වෙනස් වීමෙන් වෙනස් වී යනවා නේද කියලා දකින්න එක මොකද්ද? පරමාර්ථ සත්‍යය. යදා පඤ්ඤාය පස්සති. මේ ගාථාවේ මේ පුරුතු සටහන් කරලා තියෙනවා. යදා පඤ්ඤාය පස්සති. එයා ප්‍රඥාවෙන් බලනකොට ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨියද මාර්ග ඥානයේද ඵලය. ඔය ඔස්සේ කියවනකොට සම්මා දිට්ඨියත් මාර්ග ඥානයත් ඵලයටත් අදාළ විදියට මෙන්න මේ தত্ত্বය අපි කියවා ගන්නකොට අපිට මොකද්ද දැනෙන්නේ? අපිට දැනෙනවා පින්වත්නි සම්මා දිට්ඨියටත් මාර්ග ඥානයටත් ඵලයටත් අදාළව කියවා බලන එකට අපි කියනවා යදා පඤ්ඤාය පස්සති. ප්‍රඥාවෙන් දකින්න. ප්‍රඥාවෙන් දකින්නකොට හේතුන් නිසා හටගත්ත සියලුම දේවල් දුකක් විදියට පේන්න පටන් ගන්නවා. ඇයි හේතු වෙනස් වීමෙන් වෙනස් වී යනවනේ? වෙනස් වීම මං අපේක්ෂා කරන්නේ. මං කැමති මේ තියෙන විදියටම ලෝකේ අද මං කැමති විදියට ලෝකේ තියාගන්නයි මං ආසා කරන්නේ. නමුත් මං කැමති විදියට ලෝකේ තියාගන්න මං උත්සාහ කළාට මං කැමති විදියට කවුද කොයි කෙනාද ලෝකේ තියාගෙන තියෙන්නේ? අඩුම බුදුරජාණන් වහන්සේ සාරුවඥතා ඥානයක් තිබ්බ මුනිවරයෙක් උන්වහන්සේටවත් පුළුවන් වුණාද? වාතයේ කිපෙන එක, පිත්ත කිපෙන එක, සෙම කිපෙන එක නවත්ත ගන්න උන්වහන්සේටවත් පුළුවන් වුණාද? උන්වහන්සේක අවබෝධ කළා විතරයි. උන්වහන්සේක පාලනය කරන්න ගියේ නෑ. බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉස්සර ආනන්ද හරු ගොඩාක් ඇඬුවා. පිරිනුවම් පාන්න ලෑස්ති වෙනකොට හිරඤ්‍යවතී නදියෙන් එහා පැත්තට කුසිනාරාවට අපගේ බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ සාල වනෝද්‍යානයට වැඩියාම බොහෝ දෙනෙක් හඬා වැටුණා. වැළපුණා. සෝසුසුම් මෙලුවා. ආනන්ද ස්වාමීන් වහන්සේ ගොඩාක් දුක් වුණා. කෑ ගහලා ඇඬුවා. සෝවාන් වෙච්ච කෙනෙක්. නමුත් උන්වහන්සේට ඒක දරන්න බැරි වුණා. සෝවාන් වෙච්ච අයට කඳුළු එනවද නැද්ද? එනවා. ඇයි සෝවාන් වෙනවා කියන්නේ සක්කාය දිට්ඨි විතරයි නැසෙන්නේ. කාමරාග පටිඝ ඕවා තියෙනවා සෝවාන් වුණත්. එහෙනම් සෝවාන් වෙච්ච කෙනාගේ හැට කඳුළු උනන්නේ නැති නේ. එහෙනම් සෝවාන් වෙන්න පුළුවන් ඔයාලට. ගිහි ජීවිතේ. හෘද සංවේදීකම නැතිකමක් එහෙම නෙමෙයි සෝතාපන්න ඵලය කියන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේ කෑ ගහලා අඬද්දි බුදුරජාණන් එක දෙයයි වදාළේ ආනන්ද. ආනන්ද මම ඔබට කිව්වනේ සියලු ප්‍රියමනාප දේවල් වලින් අපට වෙන් වෙන්න සිද්ධ වෙන බව. ඒක ආනන්ද මේ සියලු සංස්කාරයන්ගේ රිද්මයනේ ආනන්ද. ආවේනික තත්වයනේ ආනන්ද.
ඒ නිසා ආනන්ද ලෝකේ සියලු ප්‍රියමනාප දේවල් වලින් වෙන්වෙන්ට සිද්ධ වෙන එක ධර්මතාවයක් කියලා ආනන්ද මං ආනන්දට කිව්වනේව. අන්න ඒක දැක්කාම දුක ඉන්නේ. යදා පඤ්ඤාය පස්සති ප්‍රඥාවෙන් දකින්නවා කියලා කියන්නේ මේ සංස්කාරයන් අනාත්මයි කියලා බලන එක මොකද්ද? පරමාර්ථ සත්‍යය. යදා පඤ්ඤාය පස්සති ප්‍රඥාවෙන් දකින්නකොට මේක සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන ඔසේ මාර්ග ඥාන, සම්මාදිට්ඨිය මාර්ග ඥානේ ඵලයට අදාළ විදියට අපිට බලන්න පුරුදු වෙනවා අපි. ඒතර සියලු සංස්කාර දුක්ඛාරිය සත්‍යයෙන් බලනවා. හේතුන් නිසා හටගත් ඔක්කොම දුකක් විදියට බලනවා. එතකොට සැපයි කියලා ගන්න ලෝකයක් පේන්නේ. යදා පඤ්ඤාය පස්සති ප්‍රඥාවෙන් දකින්නවා කියලා කියන්නේ මේ හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම දුකක් විදියට බලනවා. ඒක දුකක් නේ. මේ හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම හේතුන් නිසා හටගත්ත කියලා බලන්න බැරුව ඒවාට පුද්ගල භවකින් වටිනාකම දීලා ඒවා මත පිහිටලා ඒවාට එකතු වෙලා වාසය කරන්න ගිහින් නෙමෙයිද දුක ඇවිල්ලා තියෙන්නේ. හොඳයි මට ඔය පින්නතුන්ලා කියන්න මේ භාග්‍යතුන් වහන්සේ මනාකොට දේශනා කරපු ධර්මයක් තියෙන්නේ. ඒකනේ ඒකට ස්වකහාත කියන්නේ. මනා මේකේ අය අඩුපාඩුවක් නැහැ දුක ඉවර කරගන්න. ස්වකහාත ධර්මයක් නේ තියෙන්නේ. එතකොට තමා තුළම සාක්ෂාත් කරගත යුතු ධර්මයක් නේ තියෙන්නේ සම්දිට්ඨික එකක් නේ. මේ හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම අනාත්මයි ඒක ප්‍රඥාවෙන් දැක්කොත් පින්වත්නි අකාලිකව වැඩි කල් යන්න කලින් ප්‍රතිඵල ලැබෙන ශාසනයක් නෙමේ තියෙන්නේ අකාලික. එතකොට හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යනවා. මෙබඳු ධර්මයන් ගැන කලකිරිය යුතුයි කියලා අපි ජීවිතේ විමසන්න පටන් ගත්තොත් පින්වත්නි එයා තුළ ඇතිවෙන සංසිඳීම පින්වත්නි එයා තුළ ඒක ප්‍රකට වෙනවනේ ඒහිපස්සිකයිනේ. ඒ ප්‍රකට වීම ඇතුලේ හෘද සාක්ෂියෙන් එන එකක් නේ. ඒක Tamanගේ ඇතුලෙන් එන එකක් නේ. තමන්ගේ ඥානයේ හැටියට Tamanට අහුවෙන කෑල්ලක් නේක. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියන්නේ ඒකනේ. තම නැන පමණින් දැනගන්න ඕන එකක් නේ. නැන දුර්වල වෙනකොට ඥානයේ දුර්වල වෙනකොට ඒ ඥානයේ ඕනනේ. ඒකනේ ධර්මයේ ඒ කාලේ ගමේ මිනිසු කිව්වේ ಗುಣ නැන බලෙන් යුතු පුතුමය ඊතා ගරු කියලා. ಗುಣ නැන දෙකම ඕනනේ. ಗುಣ කියන්නේ මහා කරුණාවක් ඕන. හදවතේ තෙතමනේ ඕන. තෙතමනියක් තිබ්බටම වැඩක් නැහැ. නැන ඕන, ඥානෙ ඕන. ඒ දෙක මතු කරන්නේ ಗುಣ නැන දෙක මතු කරන්න තත්ත්වයා තුළ ඒවා උපරිමයට දියුණු කරපු කෙනෙක් නේ අපගේ බුදුරජාණන් වහන්සේ. ඒකනේ මහා කරුණා, මහා පඤ්ඤා කියලා දෙකක් තියෙන්නේ. ಗುಣ තමයි මහා කරුණා. මහා පඤ්ඤා තමයි නැන. ඒකේ උපරිමයට වඩපු කෙනෙක් නේ. එතකොට ಗುಣ නැන දෙකම නැත්තම් එහෙම මිනිසුන්ගේ තියෙන පොඩි සද්ධාව වගේ පොඩි ඉන්ද්‍රියක් විතරයි. එයාලා මේ සංස්කාරයන් දැකලා කලකිරෙන්නේ නැහැ. එයාලා එක්ක කලකිරෙන්නේ ජීවිතය ගැන. එක්ක කලකිරෙන්නේ ආණ්ඩුව ගැන. එක්ක කලකිරෙන්නේ දරුවෝ ගැන. එක්ක කලකිරෙන්නේ බිරිඳ ගැන. මිනිසුන්ට කලකිරීම තියෙනවා. මිනිසුන්ගේ ජීවිතවල කලකිරීම තියෙනවා. හැබැයි ඔබ කලකිරිලා ඉන්නේ ඔබේ දරුවා ගැන නම්. ඔබ කලකිරලා ඉන්නේ ඔබේ බිරිඳ ගැන නම්, ස්වාමියා ගැන නම්. ඒක බුද්ධ ශාසනය අපේක්ෂිත කලකිරීම නෙමෙයි පින්වත්නි. එතකොට යදා පඤ්ඤාය පස්සති ප්‍රඥාවෙන් දකින්නවා කියලා කියන්නේ සියලු සංස්කාරයන් දුකක් විදියට බලනවා. සංස්කාර හටගත්ත හේතු ටික දුකේ සමුදය විදියට බලනවා. හේතු නිරුද්ධ වෙනකොට දුක නිරුද්ධ වෙන බව ප්‍රඥාවෙන් දකින්නවා. ඒ දැක්ම සම්මා දිට්ඨිය බව. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන වශයෙන් සම්මා දිට්ඨියද මාර්ග ඥානයේද ඵලයේද යා දකින්නවා. එතකොට සම්මා දිට්ඨියද මාර්ග ඥානයේද ඵලයේද එයාගේම ජීවිතය තුළ බුද්ධ වචන ඉස්සරහින් තියාගෙන දකින්න හැකියාවට තමයි පින්වත්නි යදා පඤ්ඤාය පස්සති ප්‍රඥාවෙන් දකින්නවා කියලා කියන්නේ ඔය ටිකට. නමුත් ඔයාලගෙන් අහන්න ඔයාලට ප්‍රඥාවෙන් ලෝකේ බලන්න පුළුවන්ද කියලා. ඔයා අපිට ගොඩාක් අමාරු වැටුනේ පින්වත්නි වෙන දෙයක් නිසා නෙමෙයි. අපි මේ ඉන්ද්‍රිය අත්දැකීම ඕනෑවට වඩා විශ්වාස කළා. අපිට පිළිසරණ ප්‍රඥාව විදිහට අපි පිළිගත්තේ නෑ මෙච්චර කල්. සාමාන්‍ය පෘථග්ජනෙක් පිළිගන්නේ ඇසට පිළිසරණ රූපය විදියට.
රූපයට පිළිසරණ ඇස විදියට. සාමාන්‍ය ලෝකයේ කෙනෙක් ඊට වඩා කල්පනා කරන්නේ නැහැ. සාමාන්‍ය ලෝකයේ කෙනෙක් පිළිසරණ විදියට කනට පිළිසරණ සද්දේ විදියට. සද්දේට පිළිසරණ කන විදියට. දිවට පිළිසරණ රසයේ විදියට. ඒකයි රස හඹාගෙන යන්නේ. රසයට පිළිසරණ දිව විදියට. ඒ නිසා ඉන්ද්‍රියන්ට හමුවන අත්දැකීම් පරාසය තුළ ඊටා ඉහළ අත්දැකීමකට සමවදින්න දරන ලාමක උත්සාහයක් විතරයි අපට තියෙන්නේ. හොඳට බලන්නකෝ. අපි හැම වෙලාවකම ওই විදියට නෙමෙයිද හිතන්නේ කියලා පොඩ්ඩක් බලන්න. අපි හැම වෙලාවකම කල්පනා කරන්නේ අපේ ඇහැට පිළිසරණ රූපේ විදියට. අපි ඇහැ සන්තුෂ්ටිමත් කරන්න හොයන්නේ රූප විතරයි. ලස්සන රූප හොයනවා. කැමති රූප හොයනවා. ආසා කරන රූප අපි ගෙවල් වල ගිහින් තියා ගන්නවා. අපි හිතනවා ඇහැට සහනේ ඒක කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා සැබෑ සහනේ පවතින්නේ මනස තුල බව. මනසට පිළිසරණ සතර සතිපට්ඨානෙ තුල බව. සතර සතිපට්ඨානෙ තුලින් විමුක්තියටපත් වෙන බව. නමුත් අපි ඉන්නේ බෞද්ධ නමින් හරි අපි වාසය කරන්නේ ඇසට රූපේ පිළිසරණ වශයෙන් දැකීමින්. ඒ නිසා සියලු සංස්කාර කියන්නේ හේතුන් නිසා හටගත් ඵල ධර්මිය අපිට ඕන විදිහට පාලනය කරන්න බෑ. ඒක ලෝකේ සදාතනික ඇත්තක්. නෑ මම පාලනය කරන්නම් කියලා කිව්වට කොච්චර ධනෙ තිබ්බත් කොච්චර බල පුළුවන් කාරකම් තිබ්බත් පාලනය කරන්න බෑ. ඒකයි කොච්චර සල්ලිකාරයෙකුට උනත් Taman කැමති ලෝකය Tamanට ඕන විදියට තියාගන්න බැරි. දැන් හිතන්න හොඳම සල්ලිකාර මිනිස්සෙක් ඉන්නවා කියලා. එයාට පුළුවන්ද අමනාප වචන ඇහෙන එක නවත්තන්න පුළුවන්ද? අකමැති රූප පේන එක නවත්තන්න පුළුවන්ද? අකමැති ශබ්ද ඇහෙන එක නවත්තන්න පුළුවන්ද? අකමැති ගඳ සුවඳ දැනෙන එක නවත්තන්න පුළුවන්ද? අකමැති අමිහිරි පහස දැනෙන එක නවත්තන්න පුළුවන්ද? එහෙනම් සල්ලි භාගේ කොච්චර තිබ්බත් අනාත්මකම අනාත්මමයි. එහෙනම් අනාත්මයි කියලා මෙතන අපි අදහස් කරන්නේ ඇස කන නාසය දිවකය මනසට ගෝචර වෙන සීමාව. ඒ අහුවෙන ටික. මොකද අපිට අහුවෙන ටිකනේ අපේ ලෝකේ. ඔයාලට මේ මොහොතේ අහුවෙන ටික තමයි මේ මොහොතේ ලෝකේ. ඒ ලෝකේ මනස තුල ස්ථිරසාරව පවතින එකක් නෙමෙයි. ඒක මනස තුල ඇති වෙලා නැති වෙලා යන එකක්. ඒක මනස තුල ඇති වෙලා නැති වෙලා. සබ්බේ සංඛාර අනාත්තා. සියලු සංස්කාර අනාත්මයි. අනාත්මයි කියන්නේ මගේ වශයෙන් පවත්වන්න බෑ. සංස්කාර කියන්නේ මොනවද? හේතුන්ගෙන් හටගත්ත ඵල ධර්ම. යදා පඤ්ඤාය පස්සති. ඒක ප්‍රඥාවෙන් දකින්න කියන්නේ මොකද්ද? සංස්කාර අනාත්ම නම් මේ සංස්කාර දුකක්. හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම දුකක්. දුකක් කියලා දුකක් විදියට සංග්‍රහ කොට බලන හැකියාව. එහෙම බලද්දී ලෝකේ මත තැවරෙන්න හිතෙන්නේ නැහැ. ලෝකයේත් එක්ක එකතු වෙලා ඉඳ හිතෙන්නේ නැහැ. ලෝකයේත් එක්ක සුසංයෝගයක් ඕන කියලා හිතෙන්නේ නැහැ. ලෝකයට වහ වැටිලා ලෝකයට වශී වෙලා ලෝකයට එකතු වෙලා ලෝකයේත් එක්ක ගනුදෙනු කරමින් වාසය කරන්න යාට හිතෙන්නේ නැහැ. එතන මොකද වෙන්නේ? අත නිබ්බින්දති දුක්ඛේ. නිබ්බින්දති කියන්නේ මොකද්ද? කලකිරීමක් එනවා. මොනවා ගැනද කලකිරෙන්නේ? දුක ගැන. දුක ගැන කලකිරෙනවා. එතකොට අපි කලකිරිය යුත්තේ ලෝකය ගැන නෙමෙයි. දරුව ගැන නෙමෙයි, බිරිඳ ගැන නෙමෙයි, ස්වාමියා ගැන නෙමෙයි, ආණ්ඩුව ගැන නෙමෙයි, හාමුදුරුවෝ ගැන නෙමෙයි. අපි කලකිරිය යුත්තේ කුමක් ගැනද? අපි කලකිරිය යුත්තේ දුක ගැන. අපි අත නිබ්බින්දති දුක්ඛේ. අපි දුක ගැන කලකිරෙන්න ඕන. එතකොට අපි දුක ගැන කලකිරෙනවා නම් අර නිබ්බේධික කියලා සූත්‍රයක් තියෙනවා. අපි කාමයන් ගැන කලකිරෙන්න ඕන. අපි කැමැත්ත අපේ සිතේ එනකොට ඒ කැමැත්ත පාදක වෙලා ගොඩනගෙන ලෝකය ගැන අපි කලකිරෙන්න ඕන.
අපේ හිතවල එක එක විදිහේ කැමැති එන්නේ. සමහර අය කැමති ඒවට සමහර අය කැමති නැහැ. එහෙනම් ලෝකේ ප්‍රශ්නයක් නෙමෙයි අපේ හිතේ ප්‍රශ්නයක් තියෙන්නේ. අපි කාමයන් ගැන කලකිරෙන්න ඕනේ. අපි වේදනාව ගැන කලකිරෙන්න ඕනේ. අපේ වේදනාව කොහෙද හටගන්නේ? හිතේ. අපි සංඥාව ගැන කලකිරෙන්න ඕනේ. සංඥා හටගන්නේ කොහෙද? හිතේ. සංඥා කියන්නේ මොනවද? අඳුනගන්නේ. කොහෙන්ද අඳුනගන්න පුළුවන්? සිතින්. අඳුන ගැනීමට මේ ඇහැ පොඩ්ඩක් උදව් කරනවා. කන උදව් කරනවා. හැබැයි අඳුනගන්නේ කොහෙන්ද? සිතින්. අපි කාමයන් ගැන කලකිරෙන්න ඕන. වේදනාව ගැන කලකිරෙන්න ඕන. අපි අඳුනගන්න මට්ටම ගැන කලකිරෙන්න ඕන. ඇයි මේ එකක්වත් අපේ වසඟේ නෑ. අනාත්මයි. සංඛාරා අනාත්තා. ඒවා අපේ වසඟේ තියන්න බෑ. දැන් අපි කැමැත්ත හිතේ ආවා කියලා ඒක අපිට පාලනය කරන්න පුළුවන්ද? බෑ. අද කැමති එකට හෙට කැමති නෑ. අපි හිතාගෙන මේ කැමැත්ත අකණ්ඩව බලන්න අපේ අම්මලාගේ තාත්තලාගේ තියෙන දුර්වල චින්තනය මේ දෙමව්පියෝ හිතනවනේ පින්වත්නි දරුවොත් අපි ආසා කර අපි කැමති ඒවටම කැමති වෙයි කියලා. ඒකනේ පරම්පරා ගානකට හරියන්නේ ගෙවල් හදන්නේ. දරුවන්ට කියලා ගෙවල් හදන්නේ. ඔයාලා ඔය ගෙදරට කැමති වුණාට දරුවා කැමති නැහැ ඔය ගෙදරට. මම පෞගේ කාලේ දේශනාවක් කව පරම්පරාවකට ගයක් හදන්න එපා. යුගයකට ගයක් හදන්න එපා. ජීවත් වීමට විතරක් ගයක් හදන්න. හේතුව ඔයාලා ඕකට කැමති වුණාට ඔයාලා දරුවෝ ඕකට කැමති නැහැ. එයාලා ස්ථීරව වෙනස් කර ගන්න ඕක. ස්ථීරව වෙන තැනක යගයක් හදනවා. එක්කෝ ඒ ගේ කඩලා දාලා ගේ පොළොවට පාත් කරලා ආයෙ ගයක් හදනවා. බලන්න අපි කොච්චර දුර්වලයිද කියලා. අපි හිතනවා මම කැමති විදිහට මං කැමති ක්‍රමයට දරුවත් කැමති වෙයි කියලා. කොච්චර දුර්වලයිද? ඒක කිසිදාක වෙන්නේ නැහැ. වෙන්නේ නැති බව දකින්න. එතකොට දරුවෝ ගැන පව මැදහත් වෙන්න පුළුවන්. අනේ මේ සිතේ හැටි එහෙම තමයි සිත තුළ පවතින විවිධත්වයක් වේමත්තතාවයක්. ඒකයි මේ මං කැමති ඒවට දරුවෝ කැමති නැත්තේ කියලා හිතවම මං ඉවරයි ප්‍රශ්නේ. අපි අපේ සිතේ ඇතිවෙන කැමැත්ත ගැන කලකිරෙන්න ඕන. 2. අපේ වේදනාව ගැන අපි කලකිරෙන්න ඕන. ඇයි වේදනාව හටගන්නේ? හිතේ. අපි අපේ සංඥාව ගැන කලකිරෙන්න ඕන. අපි ලෝකේ අඳුනගන්නේ කොහෙන්ද? සිතින්. කලකිරෙන්න ඕන. ඒ වගේම අපි අපේ කර්මය ගැන කලකිරෙන්න ඕන. කර්මය ගැන කලකිරෙන්න ඕන. කර්මය ගැන අපි කලකිරෙන්න ඕන. ඒ වගේම අපි දුක ගැන කලකිරෙන්න ඕන. යටත් පිරිසෙන් මෙන්න මේ වගේවත් අවකාශයක් තිබ්බොත් අපේ සිතේ ඇතිවෙන කැමැත්ත මත අපි පදිංචි නොවි කලකිරෙන්න ඕන. ඇයි කැමැත්ත හැම වෙලාවකම අලුත් වෙනවා. දැන් අපිට හිතනවා හොඳට තරුපන්තිය හෝටලයකින් කන්න පුළුවන් නම් හොඳයි කියලා අපිට කැමැත්තක් එනවා. හිතන්නකෝ අවුරුදු 5ක් 10ක් එක දිගටම තරුපන්තිය හෝටලයකින්ම කන්න හම්බුනොත් මොනවා වෙයිද? එයා ස්ථීරව පොල් සම්බෝල හොයාගෙන යනවා. එයා ස්ථීරව කොස් තම්බල කන්න පටන් ගන්නවා. එයාට කොස් ටිකක් හම්බෙන එක රාජභෝජනයක් වගේ පේන්නේ. ගමේ ගොඩේ මැල්ලුමක් හම්බෙන එක දිව්‍ය භෝජනයක් වගේ දැනෙනවා. තරුපන්තියේ හෝටලයකින් හැමදාම කන්න හම්බුනොත්. ඇයි? මේ සිත කැමැත්ත කියන එක හැම වෙලාවකම පෙරලෙනවා. කැමැත්ත කියන එක හැම වෙලාවකම වෙනස් වෙනවා. ඒ නිසා මේ කැමැත්තට වහ වැටෙන්න එපා. Tamanගේ සිතේ ඇති වෙන කාමයන් ගැන කලකිරෙන්න. වේදනාව ගැන කලකිරෙන්න. සංඥාව ගැන කලකිරෙන්න. කර්මී ගැන කලකිරෙන්න. දුක ගැන කලකිරෙන්න. ඔය ටිකවත් තිබ්බොත් කාමයන් ගැනද වේදනාව ගැනද සංඥාව ගැනද කර්මී ගැනද දුක ගැනද යම් කෙනෙකුට කලකිරෙන්න පුළුවන් නම් එයා ආශ්‍රව ගැන නිකම්ම කලකිරෙනවා. එයා කෙලෙස් මිටිය ගැන උපය උපාදාන චේතසෝ අදිඨාන අබිනිවේෂ අනුසය මේ ක්‍රියාවලියේදී ඔය ටික තමයි අපිට මුණ අත්දකින්න හම්බෙන්නේ. යෝ ඡන්தோ යෝ රාගෝ යා නන්දි යා තණ්හා උපය උපාදානං චේතසෝ අදිඨාන අබිනිවේෂ අනුසය. ඔන්න ඔය ටික තමයි සසර ඔබ අරගෙන යන්නේ.
ඔය ටික යාගේ ජීවිතේ කලකිරිලා කඩාගෙන වැටෙනවා. කඩාගෙන වැටෙනකොට පින්වත්නි යාගේ ජීවිතේ දුක සම්පූර්ණයෙන්ම නිමා වෙනවා. සදාතනිකව දුක නිමා වෙනවා. දුක සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා පින්වත්නි. බලන්න මේ ජීවිත කොච්චර ලස්සන එකක්ද. අවබෝධය කරා යන්න පුළුවන්. අත නිබ්බින්දති දුක්ඛේ කලකිරීම කියන්නේ මෙන්න මේ පරාසයට. ඒ විදියට කලකිරෙනවා නම් එතකොට එයාට කවදාවත් ජීවිතේ එපා වුණාද? මැරෙන්න හිතුණාද එයාට? මේ කාට හරි මැරෙන්න හිතෙනවා නම් ඒක බුද්ධ ශාසනිකක් නෙමෙයි. බුද්ධ ශාසනය පෙන්නන්නේ මේ ජීවිත ගොඩක් වටිනවා කියලා. මැරෙන එක කිසිම විසඳුමක් නෙමෙයි. මොකද මරණයෙන් පස්සේ ආයෙ ගමන නිමා වෙන්නේ නැහනේ. ආයෙ උපදින්න වෙනවනේ. ඇයි මේ කියන්නේ මේ පින්වත්නි කාමයන් ගැන, වේදනාව ගැන, සංඥාව ගැන, කර්මය ගැන, දුක ගැන එයාට කලකිරීමක් නැත්තම් එයාට මේ ලැබිච්ච ජීවිතය ගැන නම් කලකිරීම තියෙන. ඇත්තටම ගොඩාක් අය කලකිරෙන්නේ ඒ ලෝකය ගැන. මේ බාහිර ලෝකය ගැන. එක්ක දරුවෝ නිසා. එක්ක සමාජයට මුහුණ දී ගන්න බෑ. එතකොට එයා කලකිරලා තියෙන්නේ එයා ගැන. කවදාවත් මේ ජීවිතේ කලකිරෙන්න ඕන එකක් නෙමෙයි. මේ ජීවිතය ගැන බොහොම වටිනා එකක්. ඇයි මනුෂ්‍ය ලෝකයේ ඉපදෙනවා කියන එක පරම දුර්ලභ දෙයක් නේ පින්වත්නි. ඒ කියන්නේ මේ ජීවිතේ සංසිඳෙන්න පුළුවන් මට්ටමක් මනුෂ්‍ය ලෝකේ තරම් ලෝකේ කොහෙවත් නැහැ. වෙන කිසිම තැනක නැහැ. ඒ කියන්නේ සත්‍ය ඥානෙ, කෘත්‍ය ඥාන, කෘත ඥාන උපදවා ගන්න පුළුවන් තැනක් ලෝකේ කොහෙවත් නැහැ පින්වත්නි. චක්කුකරණී, ඥානකරණී, උපසමාය, අභිඥාය, සම්බෝධාය, නිබ්බානාය, සංවත්තති කියන අර්ථයට එකතු වෙන්න පුළුවන් ලෝකේ තවත් තැනක් නැහැ. ධම්මැස උපදින, ඥානීය පහළ වෙන, කෙලෙස් සංසිඳුවන, චතුරාර්ය සත්‍ය ඔස්සේ විමසා බලන්න පුළුවන්. ඒක ඇතුලේ අවබෝධය කරා යන්න පුළුවන්. නිවන පිණිස යම් තාක් කාලයක් Tamanගේ සිත මෙහෙව ගන්න පුළුවන් මේ වගේ තැනක් නැහැ. ඒ නිසා කවදාවත් මේ මනුෂ්‍යත්වයට ගරහන්න එපා. මනුෂ්‍යත්වේ නෙමේ අභියෝගය. කාමයන් අභියෝගය. තමා තුළ හට ගන්නා වූ වින්දනයයි අභියෝගය. තමා තුළ හට අවිද්‍යාසගතව ලෝකේ අඳුන ගන්න විදියයි අභියෝගය. පින්වත්නි අවිද්‍යාසගතව තමා තුළ කෙලෙසයන් පදනම් කරගෙන ගොඩනැගෙන කර්මයයි අභියෝගය. පින්වත්නි මෙබඳු ගතසිත දෙකම දැනෙන මට්ටමක් තුළ මෙබඳු ස්කන්ධ ටිකක් නඩත්තු කරන්න වෙච්ච එකයි අභියෝගය. ඒකයි සියල්ල දුකෙන් බලන්නේ. මෙන්න මේවා ගැන යම් කෙනෙක් කලකිරුණොත් තේස මග්ගෝ විසුද්ධිය. එයා ඉන්නේ මොකේද? විසුද්ධියටපත් වෙන පාරේ. පිරිසුදු වෙන පාරේ. විසුද්ධිය කියන්නේ මොකද්ද? පිරිසුදු වීම කියන එක. එයා ඉන්නේ පිරිසුදු වෙන පාරක. එහෙනම් සබ්බේ සියලු සංස්කාර අනාත්මයි කියන එක මොකද්ද? පරමාර්ථ සත්‍යය. සංස්කාරයන් කෙරෙහි පවතින මුලාව මේ සකස් වෙච්ච තැනකට පින්වත්නි අවිද්‍යාසගතව පුද්ගල බවක් ආරෝපණය කරලා බැස ගන්න එක. ඒ බැස ගන්න එක තමයි සම්මුතිය. පරමාර්ථයේ සියලුම සංස්කාර අනිත්‍යයි. සියලු සංස්කාර අනාත්මයි. ඉපදීම බිඳීම දෙකෙන් පෙළෙන නිසා මේවා දුකක්. යදා පඤ්ඤාය පස්සති මේ විදියට අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ලෝකේ පේන්නේ නැහනේ අපිට. අපිට හිතෙන්නේ ලෝකේ මත දැවටිලා ඉන්න ඕන. ලෝකේ මත රැවටිලා ඉන්න ඕන. ලෝකයේත් එක්ක එකතු වෙලා ඉන්න ඕන කියලා තමයි අපේ හිත කියන්නේ. එතකොට ඒ ඇයි එහෙම කියන්නේ? ප්‍රඥාවෙන් ලෝකේ බලන්න බෑ. ඇස් දෙකෙන් විතරක් පිළිගන්නවා. ප්‍රඥාව කියන ඇහෙන් පිළිගන්නේ ලෝකේ. ප්‍රඥාව කියන ඇහෙන් දකින්නකොට තමයි අපිට පේන්නේ අපි ඉන්නේ අන්ධකාරයක. ඒ කුමක්ද ඒ අන්ධකාරය? අවිද්‍යාවේ අන්ධකාරය. මේ අඳුරේ ඇවිද්දොත් එයා වැටෙන්නේ කොතනද කියලා හිතා ගන්න බෑ. අන්න ඒ නිසා අවිද්‍යාව නිසා අපි එක එක සංස්කාර රැස් වෙනවා. අවිද්‍යාවේ අනම් වූ අන්ධකාරයේ ඉන්නකොට පින්වත්නි වැටෙන්නේ කොතනද? පැටලෙන්නේ කොතනද කියලා හිතා ගන්න බෑ. ඒ පැටලෙන්න පින්වත්නි වැටෙන්න අපිට වෙන හානිය වැඩි. ඒවා නිසා ආය නාම රූප හට ගන්නවා. ඒ හානිය විසඳ ගන්න හරියට පොටක් පෑදෙන්නේ නැති නිසා තව දුරටත් පින්වත්නි නොඑක් ආකාරයේ කෙලෙස් මත පිහිටා අලුතෙන් ප්‍රතිසන්දිය කරා යන්න පුළුවන් විදියට නැවත ජරා මරණ ගොඩ නැගෙන විදියට අපි මහ විශාල ව්‍යාකූල අර්බුදයක රැවටිලා පැටලිලා මේ දුවන්නේ. මේක සාමාන්‍ය ලෝකෙට තේරෙන්නේ නැහැ.
මේ කාරණය සාමාන්‍ය ලෝකයට ලියා ගන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි. නමුත් ඔයාලට පුළුවන් බුදුරජාණන් වහන්සේ ගදාළ විදිහේ ප්‍රඥාවෙන් දකින්න මේක. ඔය පින්තුන්ලා පළවෙනියෙන් ඇස මත විශ්වාසය නොකොට ප්‍රඥාව මත විශ්වාසය තියන්න. ඒකට තමයි සද්ධාව ඕන. ඒකයි සද්ධාව නැතුව ධර්මාර්ග ඉස්සරහට යන්න බෑ කියන්නේ. සද්ධාව තියෙන මිනිහෙක් ඇස මත විශ්වාසය තියන්නේ නැහැ. එයා ප්‍රඥාව මත විශ්වාසය තියෙනවා. සද්ධාව නැති කෙනා ඇහැට රැවටිලා ප්‍රෝඩාකාරීව මුලා වෙලා ලෝකේ පස්සේ දුවනවා. අත නිබ්බින්දති දුක්ඛ. එතකොට යා කලකිරෙන්නේ කාමයන් ගැන, වේදනාව ගැන, සංඥාව ගැන, කර්මය ගැන, දුක ගැන කලකිරෙන්නේ. යාට ජීවිතය ගැන කලකිරීමක් නැහැ. සමහර අය කියනවා මට ජීවිතේ එපා වෙලා තියෙන. එපා වෙන්නේ යාට කවදාවත්. ඒතර එපා වෙන මට්ටමට ලැබෙන ජීවිතේ පවා යා ප්‍රතිවේක්ෂණා කරනවා මේ බඳු ජීවිතයක් පරණ හේතුන්ගෙන් හැදිලා තියෙන්නේ. මේ බඳු එපා වෙන මට්ටමේ ජීවිතයක් මට ලැබිලා තියෙන මං කරපු අකුසල සංස්කාර නිසා කියලා එයාට ඒක ඇතුලේ යාගේම අකුසල සංස්කාර පේනවා. එතකොට එයාට පේන්නේ එපා වුණු ජීවිතයක් වනාහි අකුසල සංස්කාරයේ ගෙවා දමන්න ලැබිච්ච අවස්ථාවක් හැටියටයි. එතකොට එයාට කොහොමත් එපා වෙන්නේ නැහැ. ඒ සමග්ගෝ විසුද්ධිය මේ විදිහට බැලුවොත් එයා ඒක තමයි පින්වත්නි විසුද්ධියට මාර්ගය. ඒ බඳු විසුද්ධගත වීමක් පිණිස මේ උතුම් බුද්ධ දේශනාව ඔය පින්තුන්ලාට උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.